Hi everyone. මම අද ආවේ ඔයාලට තවත් ගැටලුවක් වෙලා තියෙන ප්‍රශ්නයකට උත්තරයක් අරගෙන. දැන් ඒ අකුර සමහර අවස්ථාවලදී ඈ වෙලා සමහර අවස්ථාවලදී වෙන්නේ කොහොමද කියලා ගොඩක් දෙනා අහනවා. අපි ඒ අකුර දැන් මෙන්න මේ වගේ CAT මේ වගේ යාන්වෙක් එක්ක ඒ කියන්නේ තව අකුරක් එක්ක ඒ අකුර ආවොත් එතනදී ඒ අකුර ශබ්ද වෙන්නේ ඈ කියලා. ඒකයි මේක cat වෙලා තියෙන්නේ. හැබැයි ඒ අකුර තනියෙන් ආවොත් දැන් මම මේක වෙනම ඒ අකුර ලියුවා කියන්නකෝ. cat කියලා කියන්නේ ඒ වෙලාවට. ඒ කියන්නේ ඒ වෙලාවේදී ඒ අකුර තනියෙන් ඉන්නේ. යාළුවෙක් නැතුව ඒ අකුර තනියෙන් එනවා නම් ඒක ශබ්ද වෙන්නේ කියලා. තවත් අකුරක් එක්ක සම්බන්ධ වුණාම තමයි සවුන්ඩ් එක එන්නේ. පාඩම පැහැදිලි නේද? එහෙනම් ඉන්ඩස්ට්‍රික් කුමුදුනේ Facebook page එකයි YouTube channel එකයි follow කරන ගමන් description එකේ තියෙන link වලට ගිහිල්ලා තවත් වීඩියෝ බලන්න. එහෙනම් මම ගිහින් එන්නම්.